ඉතින් අද නම් රස කතාවක් තමයි ඔයගොල්ලන්ට කියන්න යන්නේ. ඔක දැක්කාම හිතාගන්න පුළුවන් මොකද්ද කතාව කියලා. ඉතින් මම ගියා අතුරුගිරියේ තියෙන පුඩින් හට් එකට. ඉතින් දැක්කාම ගොඩක් රස පාටයි. ඒ හින්දාමයි ගියේ බලන්න එක කෑල්ලක් රුපියල් 200යි. ඉතින් ඒගොල්ලන්ගෙන් රසට පුඩින් එකක් කන්න ඕන නම් ඔයගොල්ලොත් අනිවාර්යෙන් අතුරුගිරියට එන්න. ඉතින් කියන්න ඕනේ මේක තියෙන්නේ අතුරුගිරියේ ඉඳන් මාළඹේ පැත්තට යනකොට මීටර් 200ක් විතර යනකොට තමයි මේ පුඩින් හට් එක තියෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් මේ මුළු පුඩින් එකම ගන්න රුපියල් 1500කට. ඉතින් මමත් ගියා හැමදාම යනකොට දකින්නවා ගියා පොඩින් එකක් කන්න කියලා මෙන්න මේ විදියට කපලා. ඇත්තට බලන්නකොත් දකිද්දිත් ආස හිතෙනවා මෙන්න මේ විදියට කපලා කෑල්ලක් දාලා දෙනවා මේ වගේ ලස්සන පුඩින් කෑල්ලක් දාලා දෙනවා බකට් එකට. ඉතින් ඒ වගේම පැණිත් දානවා මෙන්න මේ විදියට. ඉතින් ඇත්තටම දකිද්දිත් කෙලවුණනවා. මට ඉතින් ඒව සිල්ලක් නෑ මම අරගෙන මෙන්න මේ විදියට කෑවා. සුපිරි ඇත්තටම සුපිරි. ඔයගොල්ලොත් ගිහිල්ලා මේ වගේ පුඩින් කෑල්ලක් කන්න. ඉතින් අතුරුගිරියේ තියෙන්නේ ඒ වගේම මාත් එක්ක මගේ හිතවතා මගේ යාළුවා මගේ බොක්ක ගියා. කුෂාන් එයත් ඉන්නවා ඊළඟ පුඩින් කෑල්ල කන්න. ඇත්තටම මට හිතුණා ඔයගොල්ලොත් එක්ක මේ රහස බෙදා ගන්න ඕනි කියලා. ඉතින් මේ කුෂාන් කොල්ලා යාගේ පුඩින් කෑල්ල රස බලනවා. ඉතින් එයාත් කිව්වා සුපිරි කියලා. ඉතින් මේක ඒගොල්ලන්ගේ පුඩින් හට් එකක් මාළඹෙත් තියෙනවා කමර්ෂල් බැංකුව ගාව. ඒ වගේම ඒගොල්ලන්ගේ පුඩින් හට් එකක් තියෙනවා අතුරු ස්ලිට් එක ගාව. ඉතින් මෙන්න මේ විදියට ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ වටලාපමුත් තියෙනවා. ඒකත් රුපියල් 200යි වෙන්නේ. අනිවාර්යෙන් ඔයගොල්ලොත් ගිහිල්ලා රසයිද නැද්ද කියලා මට අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාන්න. ඒගොල්ලන්ගේ බිස්නස් එකට ජයවා කියනවා. මම ගෙදර යන්නත් අරගත්තා 2 3ක්. එහෙනම් ඒගොල්ලන්ගේ බිස්නස් එකට සුවපත් වෙන ගමන් අපි යමු.